එංගලන්ත කණ්ඩායමේ වර්තමාන එක්දින සහ 2029 නායකයා විදියට පත් කරනු ලැබූ හැරි බෲක් සීලුමාකාරයේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරඟවලදී සමුගැනීමට තීරණය කළා තිබෙනවා. ඒ ජාතික කණ්ඩායමේ නායකයා විදියට පත් කිරීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයන් වෙනුවෙන් කටයුතු කිරීමේ අරමුණින් කියලා තමයි ඔහු සඳහන් කරලා තිබ්බේ. විශේෂයෙන්ම ඔහු මේවර ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කිරීම පවා ප්‍රතික්ෂේප කරා. මොකද ඔහු මිලදී ගනු ලැබුවේ දිල්ලි කණ්ඩායම විසින් කෝටි 6කට අධික ආසන්න මුදලකට ඔහු අලෙවි වුණා. නමුත් ඔහු එම මුදල් ප්‍රතික්ෂේප කරමින් මෙවර ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරා. ඉතින් දැන් ලැබෙන තොරතුරු වලට අනුව ඔහු සියලුම ආකාරයේ ලීග් තරඟ ෆ්‍රැන්චයිස් ලීග් තරඟ ක්‍රීඩා කරන්නේ නැහැ කියලා තමයි කියලා තිබෙන්නේ. ඉතින් ඔහු රට වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම දිනවීම වෙනුවෙන් ඔහුගේ සේවය වැඩි වශයෙන් යොමු කිරීමට බලාපොරොත්තු වෙන මෙසේ ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් තරඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ඔහු වාර්තා කළ තිබෙන්නේ. නිමාවට පත් වුණු සූර්යයන්ගේ කුසලානයේදී එංගලන්ත කණ්ඩායම අසාර්ථක ක්‍රීඩා විලාසයක් පෙන්වීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කළ ජොස් බට්ලර් නායකත්වයෙන් ඉල්ලා අසුණා. ඉන් අනතුරුව තමයි එංගලන්ත ජාතික කණ්ඩායමේ එක්දින සහ 2020 නායකයා විදියට හැරි බෲක් පත් කරලා තිබෙන්නේ.